ආයිබෝවන් හැමදෙනාටම යාළුවනේ සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. ඉකොන් ඇකඩමි YouTube නාලිකාවෙන් අද ඔයගොල්ලන්ට මම විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවේ. ස්ථාවර තැන්පතු වල පොලි අනුපාත සම්බන්ධව නෙවෙයි. සියලුම දෙනාට, ඒ කියන්නේ මේ වෙන විට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරපු කෙනෙක් හෝ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් හෝ එහෙමත් නැත්නම් ස්ථාවර තැන්පතු පිළිබඳව කැමැත්තක් දක්වන්නේ නැති අය සඳහා මෙන්න මේ සියලුම දෙනාට මෙන්න මේ ස්ථාවර තැන්පතු පිළිබඳව තියෙන පොඩි ගැටලුවක් එහෙමත් නැත්නම් අපහැදිලි බවක් පිළිබඳව දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ බලන්න මේක අවසාන වෙනකන් විශේෂයෙන්ම මොකද්ද මම මෙන්න මේ ඔයගොල්ලන්ට කියන්නේ. එතකොට සමහර අයට තිබිච්ච ලොකුම ප්‍රශ්නයක්, ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයකට තමයි මම මේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවේ. ඒ අනුව මම කෙටියෙන්ම සඳහන් කරන්නම්. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ රාජ්‍ය බැංකු වගේම පුද්ගලික අංශයේ බැංකු ස්ථාවර තැන්පතු සඳහා පොලි අනුපාත නිකුත් කරමින් ඒ පොලි අනුපාත වලට යටත්ව පාරිභෝගිකයන් සඳහා නැත්නම් තැන්පත්කරුවන් සඳහා පොලි ආදායම් නැත්නම් පොලි මුදල් ගෙවීම සිද්ධ කරනවා. එතකොට ගොඩක් දෙනෙක්ගේ මතය තමයි මෙන්න මේ බැංකු විසින් ප්‍රකාශ කරන පොලි අනුපාතය ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ පොලි අනුපාතයට අදාළව ඒ කල්පිරීමේ කාලය අවසන් වුණාම ඊට වඩා අඩු මුදලක්. ඒ කියන්නේ අපි හිතමු 108ක පොලියක් ලබා දෙනවා නම් පොලිය ගණනය කරලා තියෙන ඊට වඩා අඩු පොලි අනුපාතයකට කියන එක තමයි ගොඩක් අය සඳහන් කරන්නේ. ඒ කියන්නේ Taman හිතූ පොලි ආදායම Tamanට ඒ තැන්පතුව කල්පිරීමෙන් පස්සේ ලැබෙන්නේ නැහැ කියන එක තමයි සරලවම කිව්වොත් මෙන්න මේ අද මම කතා කරන ගැටලුව. එතකොට එහෙම වෙන්නේ නැහැ යාළුවනේ. විශේෂයෙන්ම මම අද මෙන්න මේ ඔයගොල්ලන්ට ප්‍රමුඛ බැංකුවක්, රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතුකරුවෙක් තැන්පත් කළා ඔහුට කල්පිරීමේදී ලැබිච්ච පොලි ආදායම සහ අපි ඒ දීපු පොලි ප්‍රතිශතයට, ඒ කියන්නේ පොලි අනුපාතයට අපි ගණනය කළාම ලැබෙන පොලි මුදලම ලැබෙනවද කියන එක ඔයගොල්ලන්ට මම අද මේ වීඩියෝ එකකින් ඔප්පු කරලා පෙන්නනවා. එහෙනම් අපි යමු වීඩියෝ එක ඇතුළට. මෙන්න මේ තියෙන්නේ මීට මාස 3කට කලින් මගේ මිත්‍රයෙක් විසින් රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළා ලංකා බැංකුවක. එතකොට ලංකා බැංකු ශාඛාවක එයාගේ මෙන්න මේ ස්ථාවර තැන්පතුව 2026 ජූලි මාසේ 24 ඒ කියන්නේ පෙරේදා දිනේ කල් පිරීම සිද්ධ වුණා. එතකොට ඔහු මේ තැන්පතුව ආරම්භ කරනකොට තිබුණු පොලි අනුපාතය තමයි 7.5. එතකොට අන්නේ පොලි අනුපාතයට යටත්ව දින 100 අවසන් වෙලා, ඒ කියන්නේ අප්‍රේල් මාසයේ ආරම්භ කළ මෙන්න මේ තැන්පතුව ජූලි මාසේ 24 වෙනිදායින් තැන්පතුව කාල සීමාව සම්පූර්ණ වුණා. එතකොට ඒ 7.5 පොලි ප්‍රතිශතයේ යටතේ ඔහුට ටැක්ස් වලින් තොරව ලැබිලා තියෙනවා රුපියල් 10273.97ක පොලි ආදායමක්. ඒ කියන්නේ අපි දන්නවා 10%ක විත්හෝල්ඩින් ටැක්ස් එක ආදායම සමාවෙන්න පොලි මත අය කරනවා 10%ක්. ඔබ ඔබට ලබා දෙනවා බදු ඉල්ලුම් පත්‍රයක්. ඒක ඔබ සම්පූර්ණ කරලා දුන්නේ නැත්නම් 10%ක් අය වෙනවා. එතකොට මෙන්න මේ කියන ගිනුම් හිමියගේ නැත්නම් තැන්පතුකරුවගේ එසේ WHT එක, ඒ කියන්නේ ටැක්ස් එක අඩු කරලා නැහැ 0.0යි කියලා පෙන්නනවා. එතකොට අර 7.5 පොලිය යටතේ රුපියල් 10273.97ක පොලි ආදායමක් මේ දින 100 අවසානයේ ඔහුට ලැබිලා තියෙනවා. ඒක තමයි මම මෙන්න මේ රතු පාට ඊතලයකින් ඕගොල්ලන්ට පෙන්නලා තියෙන්නේ. ඒ ලැබුණු පොලි ආදායම. ඊට පස්සේ යට ටික නම් එච්චර අවශ්‍ය නැහැ ඕගොල්ලන්ට 108ක පොලි ප්‍රතිශතයක් පෙන්වනවා. ඔහු මෙන්න මේ තැන්පතුව නැවත රිනිව් කරනවා නම්, අලුත් කරනවා නම් ඔහුට මෙන්න මේ දිනේ ඉඳලා ඉදිරියට 108ක පොලියක් ගෙවනවා කියලා තමයි ඒ සඳහන් වෙන්නේ. එතකොට මෙන්න මේක තමයි ඔහුට ලැබිච්ච පොලි ආදායම. අපි බලමු. මම මෙන්න මෙතන ඔයගොල්ලන්ට දක්වලා තියෙනවා රුපියල් ලක්ෂ 5ට අපි 7.5 යටතේ ගණනය කළාම ලැබෙන පොලි ආදායම. එතකොට දෙකේ වෙනසක් නැති බව ඔයගොල්ලන්ට පේනවා. බලන්න මම කරලා තියෙන දේ 7.5න් ගුණ කරලා 100න් බෙදලා එතකොට ලැබෙනවා රුපියල් 37500ක පොලි ආදායමක්. ඒක ලැබෙන්නේ අවුරුද්දකට. ඊට පස්සේ අපි දන්නවා මෙන්න මේ තැන්පතුව දින 100ක් නිසා අපි නැවත ඒක 365න් බෙදලා
100ෙන් ගුණ කර ගන්න ඕන. 100ෙන් ගුණ කළාම අපිට දින 100කට පොලිය ලැබෙනවා රුපියල් 10273.97ක් විදියට. ඒතර යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ශතයකින්වත් පොලියේ වෙනසක් වෙලා නැහැ. මෙන්න මේ ඔබට බලා ගන්න රුපියල් 10273.97 මෙන්න මේකෙත් සඳහන් වෙනවා රුපියල් 10273.97ක් විදියට ටැක්ස් එක නැතුව. ඒ කියන්නේ ටැක්ස් අය වුණා නම් හැබැයි 10%ක් අඩු වෙනවා. ඒකට ඉතින් ඔබ බදු ෆෝම් එක ෆිල් කරලා දුන්නාම ඔබෙන් ඒ ප්‍රතිශතය අඩු කිරීමක් කරන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔක තමයි මට කියන්න අවශ්‍යනේ. සමහර අය කියනවා අපි මේ තැම්පතු දැම්මට වැඩක් නැහැ. මේ ඔයාලා කියන පොලි අනුපාතයට කලින් කියන පොලි අනුපාතය නෙමෙයි අඩු කරලා පොලිය හදලා. එතකොට ඔන්න ඔය වගේ ගොඩක් කතා පාරිභෝගිකව විශ්වාස කරනවා සහ කියනවා ලැබෙන්නේ ඉතා සුළු පොලි ආදායමක් කියන එක. එතකොට මම ඔන්න ඔයගොල්ලන්ට මෙන්න මේ ඩොකියුමන්ට් එකෙන්ම ඔයගොල්ලන්ට තහවුරු කළා එහෙම පොලි අනුපාතයේ වෙනසක් වෙන්නවත් පොලි අඩු කරලා නැත්නම් පොලි ආදායම කපා හැරලා ඔබට ලබා දෙන බවක් කිසිදු බැංකුවකින් එහෙම සිද්ධ කරන්නේ නැහැ. එතකොට ඔබ අනිවාර්යයෙන්ම විශ්වාස කරලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න රජයේ හෝ පුද්ගලික බැංකුවක. ඔබට ඒ කල්පිරීමේදී ලබා දෙනවා කියන පොලි අනුපාතය යටතේ ඔබට පොලිය ගණනය කරලා පොලි ආදායමක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මම හිතනවා ඔබේ ඒ තිබුණු ගැටලුව ලොකු ප්‍රශ්නයක් ගොඩක් අයට මෙන්න මේ අද පිළිතුරක් ලැබුණා මේ වීඩියෝ එකෙන්. එහෙනම් වැදගත් වුණා නම් ලයික් එකක් දාලා තවත් කෙනෙක්ට බලන්න මේ තොරතුරු ෂෙයා කරන්න. අලුත් වීඩියෝ එකකින් අපි නැවත මුණ ගැසෙමු යාළුවනේ. ඉකොන් ඇකඩමි YouTube නාලිකාවෙන්. එහෙනම් හැමදෙනාටම වාසනාවන්ත සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා.